මේ වීඩියෝෙන් ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ Bybit exchange එකේ ඔන්න අපිට ඩොලර් 185ක් වෙනකන් රිවෝඩ් එකක් ලබා ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. අන්න ඒක ගැන තමයි මේ වීඩියෝෙන් කතා කරන්නේ. මෙතනදී ඔයා ගාව account එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඩොලර් 150ක් වෙනකන් රිවෝඩ් එකක් ලබා ගන්න. ඔන්න ඔයාට අලුතෙන් account එකක් හදන්න පුළුවන් නම් ඔයාට ඩොලර් 185ක් වෙනකන් රිවෝඩ් එකක් ලබා ගන්න පුළුවන්. මම මේ දෙක ගැනම ඔයගලන්ට A to Z මේ වීඩියෝෙන් කතා කරන හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි වැඩි කතා කරද්දී කෙලිම වීඩියෝ එකට යමු. මම ඔයගලන්ට මුලදී කිව්වා වගේම ඔන්න new users ලට වගේම old users ලට මේක කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ කට්ටියට මෙතනදී විශේෂ අවස්ථාවකුත් තියෙනවා. මම ඒක ගැන කියන්න. මොකද old user event එක ලංකාවේ කට්ටියට විතරයි තියෙන්නේ. එතනදී කිව්වා වගේ ඩොලර් 150ක් වෙනකන් ඔයාට රිවෝඩ් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම එතනදී ඔයාට වොලියුම් හදන්න ඩිපොසිට් කරන්න ඒ වගේ දේවලුත් නැහැ. අන්න ඒකයි මෙතනදී තියෙන වටිනාම දේ. මම ඒක ඔයගලන්ට අන්තිමට කතා කරන්න මුලින් මම new user එක සම්බන්ධයෙන් කතා කරලා ඉන්නම්. මෙතනදී new user event දෙකක් කතා කරනවා. මතක තියාගන්න මම මේකෙදී account හදන්නේ කොහොමද, සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක කතා කරන්නේ. මොකද හැම එකේම මේක කරන්න බෑ. මම ඒකට වෙනම වීඩියෝ එකක් ඔන්න ඔයගලන්ට සති දෙකකට කලින් අරගෙන ආවම. නැත්තම් මම හැමදාම වීඩියෝ එකේදී මේක කිය ඉන්න ඕනේ. ඒකට වෙලාව ගන්නත් ඕනේ. ඒ හින්දා ඔන්න මම සති දෙකකට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයා අලුතෙන් account එකක් හදනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඒක ස්පීඩ් කරලා හරි මැද හරි අන්තිම හරියදී හරි තමයි මම මේ කාරණා ටික කියන්නේ. account හදද්දී නිකන් ගිහලා account හදන්න එපා. ඒ වගේම අපි ඉස්සර කියන කාරණා නෙමෙයි, තව දේවල් තියෙනවා. ඒ දේවලුත් ඔයා අනිවාර්යයෙන්ම follow කරන්න. එහෙම නැත්නම් ඔයාලට reward ලබා ගන්න බැරි වෙයි. මොකද Bybit එකේ ටිකක් tight විදිහට new user reward ලබා දෙද්දී account check කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම කියන්නේ මේ දේ කරන්න. ඔයා වෙනම connection වෙනම device use කරත් ඔයාලට reward ලැබෙන්නේ නැති වෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒක බලලා ඉවරලා account එකක් හදන්න. ඒකෙදි මම කතා කරනවා කොහොමද account හදන්නේ. ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවාද කියලා. හරි, අපි දැන් ඉවෙන්ට් දෙක ගැන කතා කරන්න. new user event දෙක ගැන. මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ඔයාලට ඩොලර් 25ක් ගන්න පුළුවන්. මෙතනදී ඔයාට ඩොලර් 11ක් ලබා ගන්න පුළුවන්. මම ඒක ගැන දෙවනියට කියන්න. මුලින්ම මේක ගැන කතා කරමු. මේ ඉවෙන්ට් එකේදී හරිද, එතකොට ඔයා account එකක් හදද්දී මම පල්ලෙහා links ටික දාලා තියන්නම්. හරි, Telegram channel එකේ මම post එකක link ඔක්කොම දාලා තියෙනවා. ඒ post එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒ වගේම Bybit එකේ link එකත් මගේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒකේ direct ගිහිල්ලා account එකක් හදන්න. එහෙම නැත්නම් Telegram channel post එකේ link එක click කරලා ඒක හරහා ගිහිල්ලා account එකක් හදන්නත් පුළුවන්. ඔයාට මේ මම දාලා තියෙන link එකෙන් ගිහිල්ලා account එකක් හදන්න. account එක හදලා ඉවරලා KYC verification කරගන්න. verification කරගෙන ඉවර වෙලා ඩොලර් 100කට වැඩිය deposit කරද්දී ඔයාට ඩොලර් 10ක බෝනස් එකක් ලැබෙනවා කියලා මෙතනදී තියෙනවා. ඊට පස්සේ ඔයාට ඩොලර් 500ක වොලියුම් එකක් හැදුවම ඩොලර් 15ක බෝනස් එකක් ලැබෙනවා. ඔන්න මෙතනදී ඔයාට ඩොලර් 25ක බෝනස් එකක් ලැබෙනවා කෙලින්ම. මෙතනදී මතක තියාගන්න ඔයා ඩොලර් 100ක ඩිපොසිට් කරද්දී ඩොලර් 100ක්ම ඩිපොසිට් කරන්න එපා. සාමාන්‍යයෙන් ඩොලර් 105ක් 110ක් 20ක් වගේ ඩිපොසිට් කරන්න. එතකොට ගොඩක්ම හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයා මෙතන වොලියුම් එක හදද්දී ඩොලර් 500ක ස්පොට් එකේම හදන්න නැතුව පුළුවන් නම් ෆියුචර් එකේනොත් හදන්න try එකක් දෙන්න. දෙකේම හදන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් එකක භාගයයි අනිත් එකේ භාගයයි අන්න ඒ විදිහට හරි try එකක් දෙන්න. එතකොට ගොඩක් හොඳයි. අන්න ඔය විදිහට තමයි මේකේ වැඩ ටික කරන්න තියෙන්නේ. ඔන්න ඔච්චරයි, හරිම ලේසියි. ඔයාලට තියෙන link එකෙන් ගිහලා account එකක් හදලා ඩොලර් 100කට වැඩි deposit කරලා volume එක ඩොලර් 500ක් හදන්න. එතකොට ඔයාට පුළුවන් මේකේ reward එක ලබා ගන්න. මේ event එකේදී ඔන්න ඔය reward එක තමයි තියෙන්නේ. ඊට අමතරව තව වෙනම reward එකක් lucky reward එකක් යනවා. හරිද? මෙතන lucky reward එකක් යනවා. ඔයාට බලා ගන්න පුළුවන්. හැබැයි ඒක volume හදන කට්ටියට. මම ඒක මෙතනට add කරලා නැහැ. ඔයා කැමති නම් ඔයා නිතරම future trade කරන කෙනෙක් නම් ඔයාට volume එක ඩොලර් 50000කට වැඩි හැදෙනවා නම් බලන්න මේ chance එක ගන්න. එතකොට ඔයාට 50000කට වැඩි හැදුවොත් ඔයාට එක chance එකක් spin කරන්න හම්බ වෙනවා. මෙතන spin කරොත් ඔයාට ඩොලර් 10ක් හරි 5000ක් අතර reward එකක් ඔයාට randomly ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කට්ටියට ලැබෙන්නේ. අන්න ඒ විදිහට ඔයාට random reward එකක් ලබා ගන්න පුළුවන්. ඒකම additional විදිහට කිව්වේ. ඔන්න ඕක තමයි පළවෙනි new user event එක. දෙවෙනි event එක ගැන කතා කරන්න ආවොත් දෙවෙනි event එක ඔයාට බලා ගන්න පුළුවන් new user exclusive event එකක් තියෙන්නේ. මෙතනදී ඔයාට මේකට දවස් 3යි යන්නේ. හරිද? කරන්න තියෙන මොකක්ද දන්නවද? account එක දැන් කොහොමත් හදනවනේ. account එක හදලා ඉවරයි. හරි, ඔයා ඩොලර් 100ක් නේ කලින් ඉවෙන්ට් එකේ ඩිපොසිට් කරන්න තිබ්බ. ඔයාට ඩොලර් 100 නම් තියෙන්නේ. ඩොලර් 100 ඩිපොසිට් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඩොලර් 200ක් ඩිපොසිට් කරන්න පුළුවන් නම් ඩොලර් 200ක් ඩිපොසිට් කරන්න. මම ඒකට හේතුව පෙන්නන්නම්. පළවෙනි ස්ටෙප් එක විදිහට තියෙන්නේ මෙතනදී ඩිපොසිට් එක කම්ප්ලීට් කරන්න.
මෙතනදී ඔයාට එක පාර නැතත් දෙතුන් පාරක ඩිපොසිට් කරන්න පුළුවන්. නමුත් අරක රිවෝඩ් එක ගන්න නම් ඔයාට එක පාර ඩිපොසිට් කරන්න වෙනවා. ඔයාට පුළුවන් $100ක් අවම $100 ඩිපොසිට් කරන්න. ඔයා $100 ඩිපොසිට් කරොත් ඔයාට $5 ගානක් රිවෝඩ් එකක් ගන්න පුළුවන්. ඔයාට $200ක් ඩිපොසිට් කරොත් ඔන්න ඔයාට දවස් 3කින් $11ක රිවෝඩ් එකක් ගන්න පුළුවන්. ඔයා $200 ඩිපොසිට් කරලා ඔයාට කරන්න තියෙන හරිම පොඩි දෙයක්. බයිබිට් එකේ යට තියෙනවනේ මම සයිඩ් එකෙන් දාන්න earn කියලා ඔප්ෂන් එකක් තියෙනවා. earn කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔන්න ඔයාට මේ විදිහට new user exclusive කියලා මේ බැනර් එක හරිය නැත්තම් 666ක APR එකක් පොලියක් තියෙන එකක් හරි ඔයාට පෙන්නයි. USDT වලින් පෙන්නයි. ඔයාට තියෙන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට stake කියලා පෙන්නයි. එතනට max කියන එක දාලා stake කරන්න. හරි. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාගේ account එකේමයි fund එක තියෙන්නේ. ඔයාට ඕන වෙලේට unstake කරන්න පුළුවන්. stake කරපු ගමන් උනත් unstake කරන්න පුළුවන්. ඒක ඔයා ස්ටේක් කරාට පස්සේ දවස් 3ක් තියන්නේ. ඒක ඒ විදිහට දවස් 3ක් තියන්න. දවස් 3 ගියාට පස්සේ ඒක ඔටෝම ක්ලෝස් වෙලා ඔයාගේ account එකට ඔයා $200ක් නම් දැම්මේ ඔයාගේ $200යි ඔයාගේ බෝනස් එක විදිහට $10ක් $11.5 අතර වගේ රිවෝඩ් එකක් ලැබෙනවා. මේක මේ APR එක අනුව ලැබෙන්නේ 166ක් ගත්තොත් එහම ආසන්න වශයෙන් $11.2ක වගේ බෝනස් එකක් ඔයාට ලැබෙනවා. ඒක ඔන්න ඔයාට දවස් 3කින් ඔයාගේ account එකට ලැබෙනවා. හරි ඔයාගේ USDT ටිකත් එක්කම ඔයාගේ account එකට ඒ බෝනස් එක එනවා. ඉතින් මේක වටිනවනේ නේද? නිකන් ඔයාගේ account එකේ විතරයිනේ තියන්න දෙන්නේ වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඒ හින්දා මේ අවස්ථාවත් ගන්න නැත්නම් අපරාධේ. ඊට අමතරව මතක තියාගන්න token flash event තියෙන්නේ Bybit එකේ. මම ඉතින් නිතරම කතා කරන හින්දා මේකට ඇඩ් කරේ නැහැ. token flash event එකකුත් කරන්න ඔයාට එතනිනුත් reward එකක් ලබා ගන්න පුළුවන්. $5ද 10ද 50ද 20ද වෙන්න පුළුවන්. එතන random reward එකක් අතර ලැබේ. ඔයාට ඒකත් ගන්න පුළුවන්. ඒකත් කරගන්න. ඔය ටික තමයි new user exclusive event විදිහට තියෙන්නේ. අපි යන් දැන් all event එකක් ගැන කතා කරන්න. all users ලගේ event එක ගැන කතා කරන්න. මේකේ තියෙන වටිනම දේ තමයි මේක ලංකාවේ කට්ටියට බේස් කරලා තියෙන event එකක් වෙන එක. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා new user account හදන කට්ටියට වාසියකුත් තියෙනවා කියලා. ඒකත් මම පෙන්නන්නම්. මොකද ඔයගොල්ලන් ඒ event participate කරනවා කියන්නේ ඔටෝම මේකටත් ඔයාලට join වෙන්න පුළුවන්. මොකද මේකේ කිසිම වාට ඩිපොසිට් එකක් විද්‍රෝ කරන්න කොහොමත් ඕන්න කිසිම බොලියුමයක් හදන්න කිසිම දෙයක් නෑ. ඔයා ගාව ෆන්ඩ් එකක් නැත්තම් ඔන්න ඔයාට මේ වගේ ඉවෙන්ට් කරලා ඔයාට රිවෝඩ් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මේක ලංකාවේ කට්ටියට විතරයි. මොකද්ද කරන්න තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. මේක තියෙන්නේ ඇත්තටම කියනවා හරිම පොඩි දෙයක්. ඒ තමයි ට්විටර් එකේ පෝස්ට් එකක් දාන්න තියෙන්නේ. හරිද? පෝස්ට් එකක් දාන කට්ටියට මෙතනදී රිවෝඩ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මේක කියපු ගමන් අප්පා ඔක හරියන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. චුට්ටක් ඔයා හිතලා බලන්න. ලංකාවේ යාඩ්‍රොප් කරන කට්ටිය කීයක් දින්නේ? ඒ වගේම Bybit එකේ මේ වගේ ඉවෙන්ට් කරන කට්ටිය කීයක් දින්නේ? ට්විටර් එකේ පෝස්ට් දාන කට්ටිය කී දෙනෙක් ඉඳීද? කියන එක ඔයා චුට්ටක් හිතන්න. ඊට පස්සේ මේ රිවෝඩ් එකක් බලන්න. ඔයාට ඊට පස්සේ හිතලා ඔයාට පුළුවන් ස්කිප් කරනවා නම් කරන්න. මෙතනදි කරන්න තියෙන්නේ මොකක්ද කියලා මම පෙන්නන්නම් all users ලට. ඊට පස්සේ මම කරන්න කියන්නේ සම්පූර්ණ ස්ටෙප් ටික කියන්නම්. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ මේ මාසේ 5යි 12 වෙනිදායි අතර Twitter එකේ මේ පෝස්ට් එකක් ෂෙයා කරන එක. ඒක ෂෙයා කරද්දී Bybit මේ contest කියන මේ hashtag එකයි ඊට අමතරව Bybit ශ්‍රී ලංකා කියන ඒගොල්ලන්ගේ Twitter account එක follow කරලා ඒකත් mention කරලා ඔයාට ෂෙයා කරන්න තියෙන්නේ. ෂෙයා කරලා ඉවරලා මේගොල්ලන්ගේ form එකක් තියෙනවා. ඒකට ඔයාට දාන්න submit කරන්න තියෙන්නේ. කෙනෙක්ට හිතනවා නම් මම කොහොමද මීම් හදන්නේ මන් දන්නේ නැහැ කියලා AI තියෙනවා. AI එකට නිකන් ටයිප් කරලා ඔයාට ගන්න පුළුවන් මීම් එකක් හදාගෙන ඒක සිංහලෙන්ම ඔයාට ටයිප් කරලා ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ වගේ මීම් ජෙනරේට් කරන වෙබ්සයිට් තියෙනවා. හොයලා බලන්න. ඔය දැන් ප්‍රසිද්ධ මීම් තියෙනවානේ. ඒවට ඔයාට තියෙන මොන හරි ටෙක්ස්ට් එකක් ටයිප් කරලා ඉවර වෙලා ඔයාට ඒක ඔටෝම ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ෂෙයා කරන්නත් පුළුවන්. AI යූස් කරන්නත් පුළුවන්. ඒ හින්දා මේ වගේ දේවල් තියෙද්දි ඕක මිස් කරගන්න එපා. හරි මේක ලේසියෙන් ඔයාට කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතන රිවෝඩ් එක ගෙන ගත්තොත් ෆස්ට් ප්ලේස් එකට $150, සෙකන්ඩ් ප්ලේස් එකට $100, තර්ඩ් ප්ලේස් එකට $75. මේක ලංකාවේ කට්ටියට විතරයි. ඒ වගේම ඔරිජිනල්ම කන්ටෙන්ට් එකකට. ඒ කියන්නේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් යූස් කරන්න නැතුව ඔයා AI යූස් කරලා හරි ජෙනරේට් කරලා ඔරිජිනල් කන්ටෙන්ට් එකක් ඔයාගේම සිතුවිල්ලකට හදන කන්ටෙන්ට් එකකට බේස්ම කන්ටෙන්ට් එකට ඔන්න $75ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වැඩිපුරම ලයික් කියන එකට $75ක් තියෙනවා. ඒ වගේම රැන්ඩම් රිවෝඩ් එකකුත් දෙනවා. ඒ කියන්නේ රැන්ඩම් වල තෝරලා එක්කෙනෙක්ට $75ක් දෙනවා. ඒ වගේම වැඩිපුරම මෙන්ෂන් තියෙන 5 දෙනෙක්ට $10 ගානෙත් දෙනවා. ඔයා ගාව වැඩිපුර Twitter account තියෙනවා නම් ඔයාට like කරගන්න, retweet කරන්න පුළුවන්, mention කරගන්න පුළුවන්. retweet කරනවා කියන්නේ mention වෙනවා. හරි. ඉතින් ඔයාට යාළුවන්ට තියලා retweet කරගන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථාව ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කරගන්න නැත්නම් අපරාධේ. ඔයා ගාව fund එකක් නැත්නම් මේ දේවල් try කරලා ඔයා මුලින් fund එකක් හදාගන්න. හරි. ඒ දේවල් මිස් කරගන්න එපා. ඔන්න ඕක තමයි සරලව මෙතනදී වෙන්නේ. මම දැන් step ටික කියන්නම්. ඒ වගේම මෙන්න මෙතනදී
මං ස්ටප්ටික කියද මේ පයිබිට ශ්‍රී ලංක කියන ටවිට එකෙන් දාලා තින පෝස්ට එක පෙන්න්න මෙතනද වාට බලාගන්න පුළුවන් පලවෙනි ස්ටප් එක දිර තියෙන්නේ ජොයින්ද ගෝල්ඩන් මන් ගීවවේ කියලා හරි මේක කලික් කරහම කෙලින්ම එන්න අපි අර කලින් ගියපු ඉවෙන්ට් එක තමයි හරි වාට බලාගන්න පුළන් මෙතනටමයි එන්න දැන් ඕල් ියසගෙන කිත හැකි මංකෝමද මේකට රෙජිස්ට වෙන්න කියලා වාට තියෙන මේකට රෙජිස්ට වෙන්න විතරයි ජොයින් වෙන්න විතර හරි වෙනමුකුත් කරන්න නැහැ වාට පුළුවන් බොලියම් හදන්නවාට බොලියම් හදත එක ප්‍රශ්නයක් වෙන්න නැහැ වාට මෙතනද ජොයින් මේ ඉවෙන්ට් එකට ජොයින් වෙලා ඉවර වුණාට පස්සේ වාට තියෙන්නේ ඊළඟ ස්ටෙප් ටික කරන්න අපියන් ඊළඟ ස්ටෙප් එකට මේම් එකක් ක්‍රියේට් කරන්න ඒක ක්‍රියේට් කරත හැකිවට ඒයි නැත්තම් මෙන්න මේ වගේ වෙබ්සයිට් යූස් කරලා මීම් එකක් ක්‍රියේට් කරත හැකි ඊට පස්සේ ට්වීට් එකේ පෝස්ට් කරන්න තියෙන මේ විදිහට හැෂ්ටැග් එක යූස් කරලා bybit sri lanka කියන account එක මෙන්ෂන් කරලා ඔයාට පුළුවන් ඒක පෝස්ට් එක දාන්න ඊට පස්සේ වාට බලාගන්න පුළුවන් මෙතනදි මේගොල්ලන් ෆෝම් එක දීලා තියෙනවා සබ්මිට් කරන්න කියලා ඩීටේල්ස් ටික වාට පුළුවන් මේක ක්ලික් කරන්න නැත්නම් මම ලින්ක් එක දාලා තියෙනවා වාට මේ ෆෝම් එකට ආවට පස්සේ bybit user id එක ඊට පස්සේ වාට පුළුවන් ඔයාගේ Twitter එකේ link එක Twitter post එකේ link එක ඔයා දාපු post එක තියෙනවනේ meme එකේ link එක මෙතෙන්ට දාලා yes agree කියන ටික් එක දාලා වාට submit කරන්න විතරයි තියෙන්නේ අන්න ඔය ටික තමයි ඔයාට කරන්න තියෙන්නේ කිසිම ඩිපොසිට් එකක් withdraw එකක් නැහැ හරි ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා මේක කරගන්න මිස් කරගන්න එපා අපරාධ ඔයා මේක මිස් කරගත්තොත් මේක ලංකාවේ කට්ටියට විතරයි තියෙන්නේ ඒ වගේම මම අර කිව්වත් වගේ new user account හදන කට්ටියටත් මේක ගොඩක් වටිනවා ඉතින් ඔන්න ඕක තමයි මේ වීඩියෝෙන් කතා කරන්න තියෙන්නේ මම හිතනවා ඔයගොල්ලන්ට මේක වටී කියලා ඔයාගා ෆන්ඩයක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරන්න මේ රිවෝඩ් ලබා ගන්න ඒ වගේම ෆන්ඩයක් තියෙන කට්ටියටත් ඔන්න account හදලා පුළුවන් මේ රිවෝඩ් වැඩි කරගන්න මේ වීඩියෝ ගැන මෙච්චර කතා කරන වීඩියෝ හොඳ නම් වීඩියෝ like කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම නොදන්න යාළුවෝ දැනගන්න වීඩියෝ අනිවාර්යයෙන්ම share කරන්න